හෙලෝ ගයිස් කොහොමද ඉතින් අද vlog එකෙන් අද ඔයාලට මතකද දන්නේ මම කලින් කිව්වා අර බිස්නස් වගේ පටන් ගන්නවා කියලා. ඇත්තටම මම නෙවෙයි අපි චූටි මාම තමයි පටන් ගන්න ඒවා මම මගේ ෆුල් සපෝට් එක එයාට දෙනවා. එයාගේ වැඩ ඇත්තටම පටන් ගත්තා. ඒත් මට vlog එකක් කරන්න බැරි වුණා මම ක්ලාස් එකක හිටියේ. අර vlog එකෙන් හම්බෙව එච්චරම දිග වෙන්නේ නැති වෙයි මේ vlog එක. මොකද රිවිව් එකක් වගේනේ. නිකන් වීඩියෝ ක්ලිප්ස් වගේක් ගන්න වගේ යන්නේ මේ ලොකුවට නෑ. සමහරට මේ vlog දෙකක් විතර එකට එකතු කරලා මම දාන්නත් ඉඩ තියෙනවා. ඒක ඉස්සරහට වෙන වැඩක් බලමු අපි. මේ වැඩපොළ තියෙන්නේ මේ 400 ප්‍රදර්ශනාරාමේ තියෙනවානේ. අපේ පැත්තෙමයි තියෙන්නේ අපේ ගෙවල් ළඟ. මේ මම මේකේ ඕපනින් එකෙත් වීඩියෝ එක අරන් එන්නම්. මෙතන තමා තැන තියෙන්නේ. තව වැඩ ගොඩක් තියෙනවා. තව පටන් ගත්ත විතරයි. ඉස්සරහට තරම් එන්නම් මම මේකේ වීඩියෝ එක. ගයිස් වරට බලාගන්න පුළුවන් අපි ෆැක්ටරි එක ඕපන් කරපු දවසේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික. ඇත්තට අපි එදා කරේ අපිට ෆැක්ටරි එක ඕපන් කරද්දී අවුලෙන් නැස්සෙන් බේරෙන්න අපිට හට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අපි කරේ ඒ හට් එක හදපු එක. සෝ ඔයාලට බලාගන්න පුළුවන් අපි ඒ හට් එක හදපු විදිය තමයි අපි වලවල් කපලා කොන්ක්‍රීට් කණු යූස් කරලා පැකෝ එකක් අරන් ඒ කොන්ක්‍රීට් කණු හිටවලා ඒකට ජැක් ගාලා ඒ වලවල් වලට කොන්ක්‍රීට් පුරුප් එක තමයි කරේ. ඊට පස්සේ අඩිතාන්ව හදලා පස්සේ වහල ගහලා ලස්සනට හැදුවා. මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලට ඒකත් බලන්න පුළුවන්. මම මේ පොඩි හැඳින්වීමක් විතරක් කරේ. ඔයාලට නැත්තම් හිතන්න මේ මොකද්ද කරන්න කියලා. ඒක පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න විතරයි මම මෙහෙම කිව්වේ. ඉස්සරහට vlog එකක් එක්ක ඉන්න මම හැමදේම එකින් එක පෙළට වීඩියෝ ක්ලිප්ස් විදිහට අරන් ඉන්න තියෙනවා. ඔයාලට අසන්න බලන්න පුළුවන් එක. බලාගන්න පුළුවන් ඉන්නේ ෆැක්ටරි හදන ටික ඔක්කොම ඉවර කරලා ෆැක්ටරි එක ඕපන් කරන දවසේ පාන්දර නැගතට ෆැක්ටරි ළඟට යන වීඩියෝ ක්ලිප් එක. සෝ වීඩියෝ එකත් එක්ක ඉන්න මම ඉස්සරහට විස්තරයක් අරන් එන්නම්. ඉතින් guys මේ තමයි ෆයිනල් අවුට්පුට් එක. මේකත් ගත්තේ එදා පාන්දර නැගත තියෙන වෙලාවෙම තමයි. අපි හාමුදුරුවෝ වඩම්මලා පිරිත් කියලා කිරි උතරලා තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ ගත්ත වීඩියෝ ෆුටේජස්. සෝ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයාලෙන් ඉල්ලනවා. ඉඳලා ඉතල පොඩි ආතල් දෙනවා guys. මම වීඩියෝ කර ඉද්දි ආමින්න දුම් අල්ලනවා කියලා මගේ පස්සෙන් දුම් අල්ලගෙනත් ආවා. ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ ඒක. අපි අතරම මේ මුළු ෆැක්ටරි එකටම දුම් ඇල්ලුවා අසහ කටවා නැති වෙන්න. ඊට පස්සේ තමයි ෆැක්ටරි එකේ වැඩ පටන් ගත්තේ. හාමුදුරුවෝ බණ කියන ගමන්ම අපි ඒ නැකතට බ්ලොග්ගල් හදන එක ස්ටාර්ට් කරා. ඔයාලට ඉස්සරහට vlog එකත් බලා ගන්න පුළුවන් මේ vlog එකත් එක්ක රැඳිලා ඉන්න.
කරන අතරම කිරි උතුරන වැඩිය කරන්න අමතක කරේ නෑ නැකතට අපි කිරි උතුරන වැඩිය කරා ඔයාලට මේ බලා ගන්න පුළුවන් මේක තුන් පැත්තෙන් කිරි උතුරලා ගියා හරිම සතුටුයි ඒ විදිහට කිරි ඉතිරිච්ච එක ගැන ඔයාලට මේ බලා ගන්න පුළුවන් එක තමයි
ඈත්තා මොකද කියන්නේ තියෙනවා මේ what is this කියන්නේ වීඩියෝ එක ඈත්තා මොකද කියන්න තියෙන්නේ සතුටුද ඔයාලට සතුටුද මම රස්ටා සතුටුයි Oh, satu dulu deh. Ya kan? Hari guys, මේ විදිහට තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. Thank you so much මගේ වීඩියෝ එක ඉවරනකන් හිටියට. Thank you කියන්නේ බබා. Thank you so much කියන්නේ. Thank you so much හිටියට. අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. මේ වීඩියෝ එක මාසයක් පුරාවට රෙකෝඩ් මේ වීඩියෝ එක මාසයක් පුරාවට රෙකෝඩ් කරපු එක. අද තමයි ඉතින් දාන්න ඕනේ මේක විවෘත කරන දවසේම මම මේක අදම අප්ලෝඩ් කරනවා. Thank you so much මගේ වීඩියෝස් බලනකොට ආයේ අලුත් වීඩියෝ එකකින් ආයේ හම්බෙමු. Bye කියන්න බෑ. Bye කියන්න බෑ. Bye.